ඊරානය හා ඊස්ට්‍රයිලය අතර ඇති වී තිබෙන යුද්ධමය තත්ත්වය ගැන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඊරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි තම රට කිසිවකටත් යටත් නොවන බව පවසා තිබෙනවා. එරට රූපවාහිනී නාලිකාවක් කරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඊස්ට්‍රයිලයට එරෙහිව තමන් දියත් කරන ප්‍රහාරවලට ඇමරිකාව මිලිටරි මැදිහත්වීමක් සිදු කළහොත් ඔවුන්ටද ආපසු හැරවිය නොහැකි හානියකට මුල් වෙයි කියලා ඇමරිකානුවන් දැනගත යුතු බවටයි. ඉරානයේ ඉතිහාසය ගැන දන්නා බුද්ධිමත් පිරිස් කිසි විටකත් තම රාජ්‍යයට තරජන කරන්න පෙළඹෙන්නේ නැහැ. ඉරාන ජාතිය කාටත් යටත් වන්නේ නැහැ. ඒ නිසා ඇමරිකාව දැනගත යුතුයි. ඔවුන්ගේ ඕනෑම යුද්ධමය මැදිහත්වීමකින් නිසැකවම සිදුවන්නේ ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කර ගැනීමක් පමණක් යයි අලි කමේනි අනතුරු වංගවා තිබෙනවා. ඉරානය හා ඊස්ට්‍රයිලය අතර යුද්ධමය තත්ත්වය පිළිබඳව ඇමරිකානු ජනාධිපති පවසා සිටියේ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සැඟවී සිටින ස්ථානය තම රට දැන සිටින නමුත් ඔහු ඝාතනය කිරීමට මේ වන විට කටයුතු නොකරන බවටයි. එසේම ඉරානය වහාම කොන්දේසි විරහිතව යටත් විය යුතු බවත් එහිදී ඔහු පවසා තිබෙනවා.